ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාට. ඇත්තටම අපි අද මේ ඇවිල්ලා ඉන්නේ සුවිශේෂී තැනකට. මොකද ඔයගොල්ලොන්ට මම සාමාන්‍යයෙන් ගේන වීඩියෝ වල සෝබා දහම පරිසරය එක්ක අපිට අනන්‍ය දේවල් බොහොමයක්ම රැගෙන එනවා. ඉතින් ඔයාලගේ මේ පේනවා ඇති මේ මගේ අතේ තියෙන යම් දෙයක් තියෙනවා. මේක ශ්‍රී ලංකා වාසීන් වශයෙන් සියලු දෙනාම දැකගත යුතු දැනගත යුතු දෙයක්. ඉතින් කියන්න පුළුවන් මේ මොනවද කියන්නේ. ඇත්තටම මේ තමයි මීයඹ. මීයඹ කියන්නේ අපේ රටෙන් මේ වෙද්දි බොහෝමයක්ම ඈත් වෙලා ඇත්තටම නැති වෙලා වගේ කියන්න පුළුවන් අපේ පෞරාණික අඹ වර්ගයක්. මේ අඹ වර්ගය හොයන්න මම පරිසර නිලධාරියෙක් පරිසර වේදිකයෙක් හැටියට අවුරුදු 15ක් විතර උත්සාහ කරා. ශ්‍රී ලංකාවේ මීයඹයයි කියන සියලුම ගස් ගාවට ගෙඩි හැදෙන කාලෙට අපි ගියා. නමුත් ඒවා මීයඹ කියලා අපිට හඳුනා ගන්න බැරි වුණා. මොකද මීයඹ ගෙඩියේ සුවිශේෂී ලක්ෂණ තියෙනවා. සාමාන්‍යයෙන් සයිස් එක බලාපුවහම මෙන්න මේ වගේ සයිස් ගෙඩියක් තමයි මීයඹ කියන්නේ. පැරණි නිගණ්ඩු තුලින් එතකොට අපේ අත්තම්මලගේ අත්තලගේ මතවාදයන් අනුව තමයි මම මීයඹ මොකක්ද කියලා බොහෝ වෙලාවට හඳුනා ගන්න උත්සාහ කළේ. ඒ මීයඹ ගෙඩිය කියන්නේ සාමාන්‍යයෙන් හන එකක් නෙමෙයි බොන එකක් කියලා තමයි අපේ කිරියම්මලා අත්තලා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙඩිය චුට්ටක් හපලා උරා බොන්න පුළුවන් ගෙඩියක් කියලා. එතකොට මේ ගෙඩිය සාමාන්‍යයෙන් සක්‍රීය ඇටයක් නැහැ. ඒ කියන්නේ නැවත පැල කරන්න පුළුවන් ඇටයක් නැහැ. පොත්තක් වගේ එකක් තියෙනවා. හොඳයි. ගහට පොඩ්ඩක් අල්ලන්නකො මේ ගහ බලන්න. විශාල වනස්පතියක් මේක. මේ ගහ අපිට හම්බුනේ වැඩි ඈතක නෙවෙයි. මම රාජකාරී කරන බිංගිරිය ප්‍රදේශයේ හදුරව රක්ෂිතේ 2-3 කියන බ්ලොක් එකේ ඇතුලේ කවුරුවත් මං හිතන්නේ මේක ඊට කලින් බොහෝ දෙනෙක් දැකලා නැතුව ඇති. මෙතනට ඇවිල්ලත් නැහැ කිසි කෙනෙක්. කැලේ මැද්දේ තියෙන්නේ විශාල ගහක්. මං හිතන්නේ අවුරුදු 300-400ක් පරණ ගහක්. ඒ ගහේ පළදාව ගන්න තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ වෙද්දී අපි ගෙඩි ටිකක් කඩාගත්තා. බලමු අපි අර කියපු මේව එක හරිද කියලා. මේක තමයි මීයඹ ගෙඩිය. අපි මේ ගෙඩිය පොඩ්ඩක් පොඩි කරනවා. ඔන්න බලන්න පොඩි කරලා පොඩි කරන්න හොඳ මසල්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ චූටි ඇටයක් තියෙන පොත්තක් වගේ එකක් පෙන්වන්න. ඔන්න ඔය විදිහට මේ ගෙඩිය පොඩ්ඩක් පොඩි කරගෙන හපනවා. හපපුවාම මේ විදිහට අපිට දකින්න ලැබෙනවා. ඕක තනිකර උරා බොන්න පුළුවන්. උරා බීපුවම තනිකර මේ වගේ පොත්තක්